ඔයා කොච්චර හම්බ කළත් ඇයි වාගේ අතේ සල්ලි ඉතුරුවෙන් නැත්තේ? ඇත්තරම් ප්‍රශ්න තියෙන්නේ ඔයාගේ ඉන්කම් එකේද නැත්තම් ඔයාගේ හැබිට් එකේද? හැම මාසෙම පටන් ගනිද්දී අපි හිතනවා මේ මාසෙ නම් කීයක් හරි ඉතුරු කරන්න ඕනේ කියලා. හැබැයි මාසෙ අන්තිමට ඔයා කීයක්වත් ඉතුරු කරලා නැහැ. ඉතුරු කරන්න බැරි වෙන්න ප්‍රධාන හේතු තුනක් තියෙනවා. අංක 1. ඉතුරු කරන එක ඔයා දෙවෙනි තැනට දානවා. අපි කරන්නේ වියදම් ඔක්කොම කරලා සල්ලි කීයක් හරි ඉතුරුනොත් විතරයි ඒක ඉතුරු කරන්නේ. ඉතින් ඒකයි ඔයාට කවදාවත් හරියට ඉතුරුවක් නැත්තේ. අංක 2. ඔයාට හරියට ටාගට් එකක් නැතිකම. ඉතුරු කරන්න ඕනේ කියලා දන්නවා. හැබැයි කොච්චරක්ද, මොකටද, කවද වෙනකන්ද කියලා ඔයාට හරියට ටාගට් එකක් නැහැ. අංක 3. ඔයාගේ ආදායම එක්ක ඔයා වියදමත් වැඩි කරගන්නවා. පඩිය වැඩි වෙද්දී අපිට නොදැනීම අපේ ලයිෆ් ස්ටයිල් එකත් අප්ග්‍රේඩ් කරගන්නවා. ඕක තමයි ලොකුම උගුල. ඉතින් මේකට හොඳම සොලියුෂන් එක තමයි ඔයාට පඩිය හම්බුණු ගමන්ම ඒකෙන් 10% වෙන් කරන්න. ඒක කිසිම දෙයකට ගන්න එපා. මතක තියාගන්න. ඉතිරි කිරීම කියන්නේ ඉතුරු වෙන දේ නෙවෙයි. ඒක සැලසුමක්. ඔයාටත් ඉතුරු කරන්න බැරි වෙන්න හේතුව මොකක්ද? පහලින් කමෙන්ට් කරන්න. ඉතින් මේ වගේ ටිප්ස් දැනගන්න SL Financial Freedom page එක follow කරලා තියාගන්න.